මේ අපේ මිනිස්සුන්ට පින් ගන්න බෑනේ. පින් ගන්න නෑ අපේ මිනිස්සු කියලා මම ඔප්පු කරලා පෙන්නන්න. අද එහෙම වෙයි. අද නම් එහෙම වෙන එකක් නෑ. ඔය පිට බනට යද්දි පින් දෙන වෙලාවේ බන ඉවර වෙලා මෙන්න කවුරු හරි අටපිරිකරයක් අරන් අර හැම තැනම දඟලනවා. මං එක්කෙනෙක්ගෙන් ඇහුවා අටපිරිකරේ හැම එකාගේම අතේ උලාපන් කියලා කොයි පොතේද තියෙන්නේ? අර බන ටික කියලා පින් ටික දෙන්න දෙන්නේ නැහැ. අර මිනිසුන්ට කිසිවමනාවක් නැහැ පින් ගන්න. හැබැයි පෙරේතෙක් වුණාට පස්සේ එංගවල් වලට ආරුඩ වෙලා කියනවා පින් දීපන් කියලා. අර බන හද්දි පින් ටික ගත්තේ නැහැ. ඒ වෙලාවේ ඉනේ තියෙන පඳුර ගන්න, අර shopping උරේ තියෙන පඳුර ගන්න, තමන් ගෙනව පිරිකරේ අනිත් අයට අල්ලන්න පුදුම අමාරුවක් තිබ්බේ. මං සැරයි දන්නේ. කනගාටුවට මේ කියන්නේ මට විච්ච දේවල්. ඉතින් සැරයට මම ඉතින් ඒ වෙලාවට කියනවා මොකද කරන්නේ මේ මිනිස්සු හදාගන්න විදියක් නැහැ. ඒ කියන්නේ පිනපව ගැන බණ පොතෙන් ඉගෙන ගන්නකොට දුක හිතෙන ඔය අවස්ථාව අම්මලට මගහැරෙන එක. මොකද අපි උගුර ලේරහ වෙනකල් කියන බණපද කියලා ධර්ම දාණයෙන් රැස් කරගන්න පින දෙනවා මිනිස්සුන්ට. ඥාතීන්ට අනුමෝදන් කරනවා, දෙවියන් අනුමෝදන් කරනවා. මෙතෙක් බණ අහලා සැනසුණ හිතේ ප්‍රීතිය පිරිත් පෙන් ඉහිනවා වගේ මිනිස්සු සුවපත් කරන්න පින් දෙන්න ඕන. ඒ දෙන වෙලාවේ අටපිරිකරයක් අරන් දඟලනවනේ. හිතන්නේ අටපිරිකරේ අරගෙන නිවනට යන්න පුළුවන් කියලා. කිසා ගෝතමී මිනියක් කරේ තියාගෙන ගෙන්ගිට ගියේ අටපිරිකරයක් කරන්න නෙවෙයි. පැහැදිලි නේද? ඒ නිසා පින්වතුනි පින් ගන්න වෙලාවේ අදින් පස්සේ මේ බණ අහන ඔබට බණ තේරෙනවා නම් ඒ මෝඩකම කරන්න එපා. ඒ තමයි බණ කියලා පින් දෙන වෙලාවේ අටපිරිකර අත ගස්සන්න එපා. පූජා ද්‍රව්‍ය අත ගස්සන්න එපා. එක්ක හොඳයි මිනිස්සු ඔක්කොම එන තැන මේසයක් තියලා ඒ මේසේ පිරිකර ටික කියලා එනකොටම අත වන්දනා කරගෙනම හෝල් එකට එන්න තියෙනවනේ. එහෙම නැත්නම් බණ ඉවර වුණාට පස්සේ ආශිර්වාද කළාට පස්සේ පිරිකරේ අරන් පූජා කරා. ඒ නිසා පින් ගන්න ඕන අපි. කවුරු හරි සිරිපාද ගියා. අනේ ඔයාලා සිරිපාද ගියාද? ඊට කෙනා ඔව් කියලා මං අනුමෝදන් වෙනවා. අනේ ඔයා දඹදිව ගියාලුනේ. ඔව්. අනේ ඔයා රැස් කරගත්ත පින මං අනුමෝදන් වෙනවා. ජීවිතේ කොටසක් කරගන්න තවත් කෙනෙක් කරන පින අනුමෝදන් වෙන්නේ.